කොයිලාම් මෙහෙම තියලා ගන්න ඉතින් ඒවා දැන් අන්තිම තප්පරේ තමයි අදලා දෙන්නන්නේ එලාම් තියෙන්නේ දන්නවනේ ඉතින් ඔතන එලාම් දීතිය කරන්න බලන්න iPhone එක මොකද කරන්න තියෙන්නේ? ත්‍රිකෝණ තුනක් හදන්න ස්ටික් දෙකක් මාරු කරලා. ත්‍රිකෝණ තුනක් හදන්න ස්ටික් දෙකක් මාරු කරලා. අයියෝ නැතිනේ. Oh no. හදතලේ හරියම හදුනා ඒක. එලාම තියනවද මම වෙලාවට කියන්න කරන්න බලන්න. එලාම තියන්න ඕනේ නැහැ බලපොද. නෝ ඉතින් මියා එහෙම නිකන් ආවඩ කියලා කරන්නේ අපි එන්න. නිකන් හොඳට කල් කොයිලාම් මෙහෙම තියලා ගන්න ඉතින් ඒවා දැන් අන්තිම තප්පරේ තමයි අදලා දෙන්නන්නේ. එලාම් තියෙන්නේ දන්නවනේ ඉතින් ඔතන එලාම් දීතිය කරන්න බලන්න. එහෙම නිකම් මේ ලේසියෙන් ඩිං ඩිං ගාලා දාන්න එක්කනේ මම අංක අරන් යන්න එපා මේව අරන් තමයි ඉතින් එන්න කරලා ජ්‍යාමිතියෙන් එන්න අංකවල තමයි මොලේ තියෙන්නේ ඒකෙන් තමයි ඒක තමයි අමාරු එන්න ජ්‍යාමිතියෙන් එන්න අපි දෙනවා හැඩතල වලින් ඉතින් ඒක එන්න මේවා තමයි අර ජ්‍යාමිතිය අරවා නිකන් අංක ගණිතය නිකන් මේ රෝමි ඉලක්කමකුයි නිකන් ඉලක්කමකුයි ගලපනමයි ඒක එහා පැත්තෙන් බලන්නයි විනාඩි දෙකයි ඒක තමයි විස්තර ටිකක් හරියට කියන්න ඒක තමයි එතකොට තමයි මොලේ වේසනවනේ මේක මේ හැඩතල ඉතින් මොලේ වේසන නෙමෙයි ඒතර අපි වේසෙන්න ඕන ප්‍රශ්න ටිකක් අංක තමයි ප්‍රශ්න වලින් කියලා හරිද මේක හදන්නකො ඒක විසඳලා තියෙන්නේ කොහොමද ළම්මනේ තියලා ඉන්නේ හරි ප්‍රමුතිය දෙන්න ඒක ළම්මේ වල කියන්න මොකද ඉන්නේ නැහැ හරියට වැඩිත් එක්ක තප්පර 30ක් වගේ තියන්න බෑද? තියන්න ඉතින්. ඔය විනාඩියක් තියෙනවනේ. විනාඩියක් තියෙන ඉතින් අපි ඒක බලන්නේ. පොඩ්ඩක් මෙහෙම හදන්න. ඇදේට තියන්න එපා කියලා මම නිතරම කියනවා මේවා හරියට ගාන දෙනකොට හරියට දෙන්න ඕන ගාන මේවා. හරියට තේරෙනවද? ගාන හරියට දෙන්න ඕන මේවා. නැත්නම් අසාධාරණයක් වෙනවනේ කරන එක කෙනාට. තියන්න බලන්න. ත්‍රිකෝණ තුනන්නේ හදන්නේ ස්ටික් දෙකක් හැට වැඩ කරලා. ඒක හන්දා ඉතින් ස්ටික් දෙකයි නේද වැඩ කරන්න තියෙන්නේ. ඔන්න එකක්. හරිද? ඔන්න එකක්. ත්‍රිකෝණ තුනයි. ටයිම්ස් අපේ නරින් නෝට්